හරි. එහෙනම් අපි යනවා ඊළඟ අනුමානිකාවට. මුදේ දැන් මේ ඉදිරියේ ද්‍රව්‍ය වර්ගීකරණය කරන්නයි යන්නේ. හරි. right. දැන් සාමාන්‍ය අපි දන්න හැම දෙයක්ම වර්ගීකරණය වෙනවා. දැන් ඉස්කෝලේ වුණත් එහෙමයි නේද? එක જાතිය වුන් එකට සෙට් වෙනවා. ගොඩක් උත් එහෙමනේ නේ. එක જાතිය වුන් එකට සෙට් වෙනවා නේද? වලපයින් සෙට් එක ඒ වගේ සෙට් වෙනවා. හරි. සාමාන්‍ය ස්වභාවය එහෙම තමයි. එක જાතිය වුන් මොන වෙනවද? එක විදියට සෙට්. ඒ වගේ තමයි මේ ගුඩ් නැගී ද්‍රව්‍ය වුණේ මොකද්ද? එයාගේ තියෙන ස්වභාවයන් අනුව එක එක කාණ්ඩ වලට අපිට මොනව කරන්න පුළුවන්ද පුතේ? වෙන් කරන්න පුළුවන්. ඉස්කෝලේ ඉන්න යාළුවෝ ගත්තාම උදේ කාණ්ඩ කීපයකට අපිට බෙදලා වෙන්නන්න පුළුවන් නේද? පිටිපස්සේ පොලිමට වෙලා ආතල් ගන්න සෙට් එකක් තියනවා වෙනම. හරිද? ආයි ඉස්සරහ පොලිමට වෙලා නේද? හරි ඔයගොල්ලෝ භාෂාවෙන් කියනවා මුට්ටියල් වෙන සෙට් එකක් වෙනම ඉන්නවා නේ? හරි? ආයි මැදට වෙලා තවත් කොටසක් ඉන්නවා. හරි? ඔන්න ඔය විදිහට අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ වගේ මේ දැන් අර අපි ඉස්සෙල්ලා දැකපු ටික අපිට බෙදන්න පුළුවන් වර්ග කීපයකට. ඒ වර්ග ටික තමයි අපි කියන්නේ මොකද්ද? ඉරිගිරීමේ ද්‍රව්‍ය වර්ගීකරණය කියන්නේ. පළවෙනි එක තමයි මුක්ති හැදිලා කියන කියන්න ඕන. අපි ඒකට කියනවා කවුරු කියලා නේ? නිෂ්පාදනය කවුරුමත්ද? ස්වභාවය මත. අද මුන් කොහොමද හැදිලා තියෙන්නේ කියන විදිය අනුව. මුංගෙන් මෙන්න දී අනුව. ඒකට කියනවා මොකද්ද? කෙරෙන කවුරු අනුවද? කාර්ය අනුව. හරි මේක එකාගෙන් වෙන දේ මොකද්ද? ඊළඟට මේ එක එකාගේ අභ්‍යන්තරේ බලලා. හරි මුගේ ඇතුලේ මොකක්ද? හරි ඒකට කියනවා මොකක්ද කියලාද පුතේ? රසායනික මොකක් අනුවද? සංයුතිය අනුව. හරිද? රසායනික සංයුතිය. හරි දැන් පුතේ ඉස්කෝලේදී හම්බෙන්නේ එක එක යාළුවා ගත්තාම ඌ කිසිම කාරණාවක් තියෙන්නේ එක එක දැක්ක ලක්ෂණ නේද? සමහරු ඉන්නවා අමාරුවක් කරනවා මගේ යන්න යනවා. කවුරුදරයක් කොහොමද? සමහරු ඉන්නවා මොකද කරන්නේ පුතේ? තමන්ම ගොඩ දාන જાති. හරි තමන්ම සපෝට් එකක් දෙන જાති. තවත් සමහරු ඉන්නවා උඩ මොනවාද කරන්නවත් නැහැ කියලා පාඩු. හරි ඒ එක එකාගේ මොනවද? කියන්නේ චරිත ලක්ෂණ. හරි අන්න ඒ විදිහට මේ එක එකාගේ ස්වභාවය අනුව අපි ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදනවා. මොනවද ඒ වර්ග තුන? නිෂ්පාදිත ස්වභාවය අනුව, කෙරෙන කාර්ය අනුව, රසායනික සංයුතිය. එවෙනම් අනුමාත්‍රකාව ඉදිකිරීමේ ද්‍රව්‍ය වර්ගීකරණය කියන තැන